උන් අදත් ගෙනාව පට්ට සුපිරි කතාවක් කැම්පස් ජීවිතයේ සිදුවුණු ලෙක්චවරියක් සහ සිසුවෙක් අතර සිදුවුණු ආදර සම්බන්ධතාවයක් දුරදිග ගිය හැටි. මුලින්ම කියන්න ඕනේ මේ කතාව සුංගාරාත්මක රසයක් ඇති අය පමණක් නරඹන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. කැම්පස් ජීවිතයේ මට හමු සුන්දරම රහස. ශිරානි මැඩම්. ජීවිතයේ සමහර මතකයන් තියෙනවා කොච්චර කාලයක් ගත වුණත් කවදාවත් හිතෙන් මැකිලා යන්නේ නැති. ඒ මතකයන් හරියට පරණ පොතක් අස්සේ හංගලා තිබ්බ රෝස මලක් වගේ. වේලිලා ගියත් පාට වෙනස් වුණත් ඒ සුවඳ තාම එහෙමමයි. මගේ නම විමු. මම අද ඔයාලට කියන්න යන්නේ මගේ කැම්පස් ජීවිතේ මම අත්විඳපු ඒ වගේ සුන්දරම ඒ වගේම රහසිගත මතකයක් ගැන. මේ කතාව වෙන්නේ 2015 අවුරුද්දේ. එතකොට මම විශ්වවිද්‍යාලයේ දෙවනි වසරේ ඉගෙන ගන්න තරුණයෙක්. කැම්පස් ජීවිතය කියන්නේ නිදහස උපරිමයෙන් තියෙන කාලයක්නේ. දේශන ශාලාවලින් එහා ලෝකීය ගැන අපි මහා ලොකු හීනමවපු කාලයක් ඒක. අද වගේම මට මතකයි ඒ දවස්වල කැම්පස් එකේ තිබුණු සුවඳ. වැස්ස දවස්වලට එන පොළොවේ සුවඳයි කැන්ටිමේ තේකට සුවඳයි එකට මුසුනාම දැනෙන ඒ හැඟීම. අන්න ඒ වගේ දවසක තමයි මගේ මුළු ලෝකෙම වෙනස් කරපු ඒ සිදුවීම පටන් ගත්තේ. කැම්පස් එකේ කොල්ල සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කට් කරන්න ෆිල්ම් හෝල් එකකට රිංගන්න තමයි බලන් ඉන්නේ. ඒත් අපේ බැච් එකේ කොල්ලෝ හුස්ම ගන්නෙත් නැතුව බලාගෙන ඉන්න එකම එක ලෙක්චර් එකක් තිබුණා. ඒ තමයි බිස්නස් මැනේජ්මන්ට් ලෙක්චර් එක. හැබැයි ඒකට හේතුව අපිට විෂය ඉගෙන ගන්න තිබුණු ආසාව නෙමෙයි. ඒකට එකම හේතුව තමයි අපිට ඒක උගන්වන්න හිටපු කතිකාචාර්යවරයා ශිරානි මැඩම්. ශිරානි මැඩම් ගැන කියනවා නම් ඇත්තටම එයා නිකන් ලෙක්චරර් කෙනෙක්ට වඩා හීනයක් වගේ. එයා අඳින සාරි විලාසිතාවලට මුළු ෆැකල්ටි එකේම අවධානය එයාට ලැබුණා. එයා දේශන ශාලාවට එනකොට කොරිඩෝ එක දිගේ ඇහෙන අඩිසද්දෙට පවා අපි හරි ආසයි. එයා මයික් එක අරගෙන කතා කරන්න පටන් ගත්තම දැනෙන ඒ කටහඬේ මෘදු බව ඒක ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැරි තරම්. එයා උගන්වන ප්‍රොජෙක්ටරේ පැත්තට හැරුණම පිටිපස්සින් කොල්ලොන් ගෑස් තිබුණේ ස්ලයිඩ්ස් වල නෙවෙයි මැඩම් දෙදිහා. මාත් ඉතින් ඒ අතරින් වෙනස් වුණේ නෑ. මගේ හිතේ තියාගෙන තිබුණේ පුදුම ආකර්ෂණයක්. ඒක ශිෂ්‍යයෙක්ට යහා ගියා තරුණෙක්ට ලස්සන කාන්තාවක් ගැන හිතෙන ඒ වගේ ආදරණීය හැඟීමක්. එදා දවසේ හවස තිබ්බේ මැඩම්ගේ ලෙක්චර් එකක්. මම එදා හෝල් එකේ අන්තිම පේලියේ කෙළවරේම සීට් එකේ තනියම වාඩි වෙලා හිටියේ. අනිත් ළමයි නෝට් ලියාගත්තට මම හිටියේ වෙනම ලෝකෙක. මම මගේ පොතේ මැඩම්ගේ රූපය අඳින්න උත්සාහ කර හිටියේ. මගේ ඔළුවේ මැඩම් ගැන එක එක හිතුවිලි මැවෙනවා. මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. එකපාරටම මැඩම් ප්‍රශ්නයක් අහන හෝල් එක දිහා බැලුවා. එයාගේ ඇස් කෙලින්ම නැවතුනේ මගේ ළඟ. මට කරගන්න දෙයක් නැති වුණා. මම ගැස්සිලා ගියා. මම ටක් ගාලා ඔළුව පහත් කරගෙන පොත දිහා බලාගත්තා. මැඩම් පේලිය අතරින් නැවිදගෙන මගේ ළඟටම ආවා. එයාගේ සුවඳ මගේ ළඟටම දැනුණා. මිස්ටර් විමුක්ති අද අවධානයක් නෑ වගේ නේද? එයා ඇහුවා. මම ගොත ගැගහා කිව්වා "සෝරි මැඩම්, පොඩි කල්පනාවක හිටියේ" කියලා. මැඩම් මගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා අමුතු හිනාවක් දාලා ආයෙත් ඉස්සරහට ගියා. මට දැනුණා එයාට මොකක් හරි තේරුණා කියලා. ලෙක්චර් එක ඉවර වෙලා හැමෝම යද්දී මම හෝල් එකකින් එළියට එන්න පරක්කු වුණා. එතකොටම ශුලානි මැඩම් මට කතා කළා. "විමුක්ති පොඩ්ඩක් නවතින්න." මම හිතුවේ බැනුම් අහන්න වෙයි කියලා. "ඇයි මැඩම්?" මම ඇහුවා. "ඔයාගේ ඇසයින්මන්ට් එකේ පොඩි අඩුපාඩු වගේක් තියෙලා. අද හවස මම්මගේ ඔෆිස් එකේ ඉන්න 5 වෙනකම්. පුළුවන් නම් ඇවිත් හදා ගන්න." මැඩම් කිව්වා. මගේ හිතට ආවේ පුදුම සතුටක්. "හරි මැඩම්, මම එන්නම්." මම නොයිවසිල්ලෙන් කිව්වා. හවස 5 වෙද්දි මුළු කැම්පස් එකම පාළු වෙලා. ළමයි කවුරුත් නැහැ. මම ඩිපාර්ට්මන්ට් එක පැත්තට ගියා. එතකොට හුඬටම වහින්න පටන් අරන් තිබුණේ. මම මැඩම්ගේ රූම් එකට යද්දි එයා හිටියේ තනියම. එදා තමයි මම මැඩම්ව වෙනස්ම විදිහකට දැක්කේ.
ලෙක්චර් එකට ඇඳපු සාරිය වෙනුවට එයා හිටියේ ගෙදර යන්න ලෑස්ති වෙලා ඩෙනිම් කලිසමකුයි ලස්සන টොප් එකකුයි ඇඳගෙන. එයාගේ කොණ්ඩේ කඩලා දාලා ඒ පෙනුම මගේ හිත නතර කරා. ආවද? එන්න වාඩි වෙන්න. එයා මගේ ළඟින් යද්දී ආපු සුවඳට මාව මත්තුණා වගේ. අපි දෙන්න තනි වුණා. එළිය අකුණු ගහනවා. කාමරේ තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. මම මගේ හිතේ හයිය අරගෙන මැඩම් දිහා බැලුවා. මැඩම් අද හරිම ලස්සනයි. මම හිමින් කිව්වා. මැඩම් පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. ඊට පස්සේ ආගේ මූණේ ඇඳුනේ දංගකාර හිනාවක්. මම දැක්කා ලෙක්චර් එක වෙලාවෙත් ඔයා බලාගෙන හිටපු විදිහ. එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා. මට සමා වෙන්න මැඩම්. මට වචන පැටලුණා. මැඩම් පුටුවෙන් නැගිටලා මගේ ළඟටම ආවා. බය වෙන්න එපා විමුක්ති. අපි දැන් පොඩි ළමයි නෙවෙයිනේ. ඔයා කැම්පස් කොල්ලෙක්. ඔයාගේ හිතේ තියෙන දේ මට තේරෙනවා. එයා මගේ අත උඩින් එයාගේ අත තිබ්බා. මම හිමින් ඔළුව උස්සලා එයාගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ ආරාධනාවක්. මම මැඩම්ට ගොඩක් ආදරෙයි. මට ඉබේටම කියුණා. එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවලා මගේ ඔළුව ආදරෙන් අත ගෑවා. සමහර දේවල් තියෙනවා අපි වචන වලින් කියන්න ඕනේ නෑ. එයා එහෙම කියලා මගේ නළලට පොඩි හාදුවක් දුන්නා. ඒ වෙලාවේ මට දැනුනේ මම දිව්‍ය ලෝකේ ගියා වගේ. එදා වැස්ස දවසේ ඒ කාමරේ ඇතුලේ අපි ගත කරපු ඒ නිශ්ශබ්ද මොහොත මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදායින් පස්සේ අපි කැම්පස් එකේදී මුණ ගැහෙද්දි අපි දෙන්නටම විතරක් තේරෙන රහසක් ඒ ඇස්වල තිබුණා. ශිරානි මැඩම්ව මතක් වෙන හැම වෙලාවකම මගේ හිත නතර වෙන්නේ ඒ වැස්ස දවසේ. කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න මෙවැනි කතා දිගටම අහන්න අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඊළඟ දවසකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.